Hello, welcome to my YouTube channel Nisansala Vlogs. මේ වීඩියෝ එකෙන් මම අරගෙන ඉන්නේ මම කොහොමද මගේ ඉන්දියා ටුවර් එක ප්ලෑන් කළේ. එතකොට මම මොනවද බැලුවේ ඉන්දියාවේ ගිහිල්ලා කොහෙටද මම ගියේ කියලා. මම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් තමයි ගියේ. ෆ්ලයිට් එක තිබුණේ අපි රෑ 12යි කාලට කොලම්බෝ වලින්. එතකොට අපි දිල්ලි ඉන්දිරා ගාන්ධි එයාපෝට් එකට යනකොට උදේ 4යි කාල විතර වුණා. පැය 3:00ක වගේ ෆ්ලයිට් එකක් තමයි තිබුණේ. මේ ඉන්දිරා ගාන්ධි එයාපෝට් එක තමයි තියෙන්නේ. අපි මුලින්ම දිල්ලි ඉඳන් මනාලි වලට තමයි ගියේ. මේ යන අතරමඟ අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න නැවැත්තුවා. එතකොට අලු පරාටත් එක්ක චායි තමයි එතන තිබුණේ. ඒක කාලේ වුණාම අපිට ඒගොල්ලන් දුන්නා මේ සූකිරි වගේ දේවල් තිබුණ කන්න. එහෙනම් යන අතරමඟ මම ඔයාලට මගේ ඉන්දියා ට්‍රැවල් විස්තරයක් කියන්නම්. අපි ගියේ 8 night 9 days tour එකක් තමයි ගියේ. රොක් හවුස් තමයි අපිට ඔක්කොම arrange කරලා දුන්නේ. එයාලා අපිට වාහනයක් වෙලා එවලා තිබුණා එයාපෝට් එකට. එතනින් අපි කෙලින්ම දිල්ලි ඉඳන් මනාලි වලට තමයි මේ යන්නේ. ගත්තේ බිරියානි තමයි. හැබැයි ලංකාවේ වගේ රස නෙවෙයි. රස පොඩ්ඩක් වෙනස්. එහෙ තියෙන බිරියානි. එක බිරියානි එකක් වුණා ඉන්දියන් රුපියල් 380ක් වගේ. යනකොට තිබුණු view එක නම් ඉතින් හරිම ලස්සනයි. එතකොට ඇපල් වතු හැම තිබුණා. ඒවා ඉතින් වින්ටර් එක නිසා කොළ හැලිලා තමයි තිබුණේ. මේ මනාලි සිටි එක තමයි මේ පේන්නේ. එතකොට යන අතරමඟ මේ වගේ හොට් එයා බැලුන් එහෙමක් තිබුණා. ඒවත් try කරන්න පුළුවන්. ඉතින් අපි මනාලි වල හොටෙල් එකට යනකොට හවස 6:00 විතර වුණා. අපි ඕල්ඩ් මනාලි කිට්ටුව හොටෙල් එකක් තමයි තෝරගත්තේ. මේ අපි ඩබල් රූම් එකක් තමයි ගත්තේ. එතකොට එතන ටී කොෆි හදාගන්න දේවල් තිබුණා. වෝඩ්‍රෝබ් එකක් තිබුණා. මේ වගේ චෙයා දෙකක් දාලා තිබුණා. ටීවී එක. එතකොට වොෂ්රූම් එකත් ඇත්තටම ක්ලීන්ව තිබුණා. හොට් වෝටර්. එතකොට මේ වගේ බාස්කට් එකක් තිබුණා දීලා. අපේ හොටෙල් රූම් එකට එතකොට අපිට හීට් එකකුත් ඇඩ් වෙලා තිබුණා. හීට් එකක් නැතුව නම් ඉන්න බෑ. මනාලි වල හරිම සීතලයි. ගෙන වඩු ඔක්කොම හොටෙල් රූම් එකෙන් තියලා අපි ඊළඟට ගියා මෝල් රෝඩ් එකේ ටිකක් ඇවිදින්න. අපි එතනින් තමයි වින්ටර් ජැකට් ගත්තා. එතකොට එතන ගොඩාක් ක්‍රවුඩඩ් ස්ට්‍රීට් ෆුඩ්ස් එහෙම තිබුණා ගොඩක් එතන. ගොඩක් සීතලයි. රින ගණන් තමයි යන්නේ එතන ටෙම්පරේචර් එක. එතකොට එතන තිබුණා පානිපූරි තිබුණා, ජලේබ තිබුණා. ජලේබ කියන්නේ පැණිවලු වගේ තමයි ඒකේ රස. පැණිවලු වලටත් වඩා රසයි ඒක. අපේ හොටෙල් එක තිබුණේ ඇත්තටම පයින් යන දුර වගේ මෝල් රෝඩ් එකට. මෝල් රෝඩ් එකේ ඇවිදලා අපි ආවා ඩිනර් ගන්න ඉක්මනට. උණුවෙන් තිබුණා. එතකොට එතන පරාටා තිබුණා, රයිස් තිබුණා, එළවලු කට් කරලා තිබුණා. මේ විදිහට තමයි ඉන්දියාවල අපේ පළවෙනි දවස ගෙවුනේ. ඊළඟ vlog එකෙන් මම අරගෙන එන්නම් අපි කොහොමද හිම බලන්න ගියේ කියලා. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.